සුබ උදෑසනක් වේවා හැමෝටම. ඉතින් අද මම ඕගොල්ලෝ වෙනුවෙන් අරගෙන ආවේ ඇග්ලුනිමා පැල ටිකක්. ඉතින් මෙච්චර කාලයක් මගෙන් පැල මිලදී ගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි බලමු අද මොනවද තියෙන පැල කියලා. ඉතින් මුලින්ම තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඉතින් ඒක ගොඩාක් ලොකුවට හැදුණු ගහක් ඔයාලට පේනවා ඇති. ඉතින් අඩි 1.5ක් විතර උස ප්ලාන්ට් එකක් තමයි මේක. ඉතින් ඒක අංක 1. ඒක දෙනවා මම රුපියල් 300කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඒකත් ගොඩාක් ලොකු ප්ලාන්ට් එකක්. කොළ ලොකුවටම හැදිලා තියෙනවා. ඉතින් ඒක අංක 2. ඒකත් දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඉතින් ඒකෙත් කොළ හරියම ලස්සනයි. ඒකත් ලොකුවටම හැදුණු ප්ලාන්ට් එකක්. ඒක අංක 3. ඒක දෙනවා ඒකත් රුපියල් 300යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. ඒක නම් ඉතින් ටිකක් වටිනාකමින් වැඩි පැලයක්නේ. ඉතින් ඒක අංක 4. ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ අංක 5ට මෙන්න මේ කොලේ තියෙන මේ වර්ගය. ඉතින් ඒක අංක 5. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ රෝස පාට වෙන කොලේ හැදෙන මෙන්න මේ ඇග්ලුනිමා එක. ඒක අංක 6. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ අංක 7ට මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක ටිකක් අර කොළ පාට තද කොළ පාට ගතිය වැඩි මේ කොලේ. ඉතින් ඒක අංක 7. ඒක රුපියල් 250යි. මේ ප්ලාන්ට් එකේ කොලේ ටිකක් ලා කොළ පාටක් වගේ තමයි තියෙන්නේ. කොළ පාට ගතිය වැඩි එකේ. ඒක අංක 8. ඒක රුපියල් 200යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වටේට රෝස පාට ධාරයක් යන මැදිනුත් රෝස පාට ධාරයක් යන කඳ රෝස පාට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අංක 9. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට අංක 10ට තියෙන්නේ මෙන්න මේ කොලේ තියෙන මේ ප්ලාන්ට් එක. ඉතින් ඒක අංක 10. ඒක දෙනවා රුපියල් 250කට. ඉතින් ගොඩාක් අය මේ ප්ලාන්ට් වල උස ගැන අහනවා. ඉතින් ඇත්තටම මම දැකපු දෙයක් තමයි ටිකක් වටිනාකමින් වැඩි වර්ගවල ටුටක් ඒක උස යනවා අඩුයි නිකන් පඳුරට වගේ තමයි කොළ විහිදිලා හැදෙන්නේ. ඉතින් ඒ වුණාට ඒක ගොඩක් නිරෝගී පැල. ඒක අංක 10. ඒක රුපියල් 250යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ටිකක් මේ වගේ රෝස පාට වෙන මේ ප්ලාන්ට් එක. ඒක අංක 11. ඒකත් දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සනම වර්ගය. මේකත් නිකන් උස යනවා අඩුයි මේකත්. ඒකත් අර කොළ ගොඩාක් හැදෙන විහිදිලා වගේ හැදෙන මේ ප්ලාන්ට් එක. ඒක අංක 12. ඒක රුපියල් 300යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. මේකත් නිකක් වෙනස් කොළයක් තමයි වෙන කලර් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒක අංක 13. ඒකත් අඩි 1.5ක් විතර 1.5කට ආසන්න වගේ උසක් තියෙන ප්ලාන්ට් එකක්. ඒක අංක 13. ඒක රුපියල් 300යි. ඊළඟට තියෙන්නේ මේ ස්නෝ වයිට් වර්ගයේ මේ ප්ලාන්ට් එක. ඉතින් ඒකත් ලස්සනටම හැදිලා තියෙනවා. ඒක අංක 14. ඒක 250යි. ඊළඟට තියෙන්නේ මේකත් ටිකක් ඔයාලා දන්නවනේ මේකත් ටිකක් වටිනාකමින් වැඩි වර්ගයක්. ඉතින් ඒක අංක 15. ඒකත් දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ සිල්වර් කලර් කොලේ තියෙන මේක රවුම් කොලේ තියෙන එක. ඉතින් ඒකත් ගොඩාක් උස ගහක්. ඉතින් ඒක අංක 16. ඒකත් දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. මේක නම් ඉතින් ඔයාලා දන්නවනේ වෙළඳ පොලේ ටිකක් පැලයක් ඉතින් 1000ක් වගේ වෙන ගහ. මේකත් ගොඩාක් අර උස යන්නේ නැති පඳුරට වගේ හැදෙන එක. මේකේ නම නම් මම මාසෙල් එකක මිස් කෙනකින් අහපුවම කිව්වේ මේක මිසුරි කියලා. මම දන්නේ හරියටම නම නෑ. ඉතින් ඒක අංක 17. ඒක දෙනවා මම රුපියල් 600කට ඔයාලට. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක.
ඒක අංක 18 ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කොලේ තියෙන මේ ප්ලාන්ට් එක. ඒකත් මේ ලොකු ගස්. ඒක අංක 19 ඒකත් රුපියල් 200කට දෙනවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කොලේ තියෙන එක නම් අඩි 2ක් විතර උස ප්ලාන්ට් එකක්. ඒක අංක 20 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කොලේ තියෙන මේ ප්ලාන්ට් එක. ඉතින් ඒක අංක 21 ඒකත් රුපියල් 250යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අංක 22 ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙන්නේ මේ ප්ලාන්ට් එක. මේක ටිකක් කොලේ දිග වෙනවා. ඉතින් ඒ ප්ලාන්ට් එක දෙනවා අංක 23 ඒකත් රුපියල් 250යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේක. ඉතින් ඒකත් ලොකු පැලයක්. ඒක අංක 24 ඒකත් දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. ඉතින් ඒකත් කට් කරගන්න පුළුවන් හොඳ පැලයක්. ඉතින් අංක 25 ඒක රුපියල් 250යි. ඉතින් අද පැල 25ක් තියෙනවා. ඉතින් ඔයාලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 075යි 590යි 70යි 19 කියන මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දෙන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.